පිනතුනි බණ පදයක් අහන්න සූදානම් වෙන්න. චින්ද සෝතං පරක් කම්ම කාමේ පනුද බ්‍රාහ්මන සංඛාරාණං khයං ඤත්වා අකතඤ්ඤෝසි බ්‍රාහ්මන. ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේ පළවෙනි ගාථාව. මේ පදගතාර්ථය බැලුවොත් බමුණ වෑයම් කොට තෘෂ්ණා මහ වතුර සිඳහරි විවිධ කාමයන් දුරු කරව සංස්කාරයන්ගේ විනාශය දැන්වෙන් අකෘතය නිවන දත්තෙක් වන්නේය. මේ අර්ථය අපිට මේ විදිහට ඇහුවට මේකේ තේරුම තේරෙන්නේ නැහැ. වෑයම් කොට තෘෂ්ණා මහ වතුර සිඳහරි. මේ තෘෂ්ණාව කියන එක මහා ගම් වතුරක් වගේ. මේක නැති කරන්න වෑයම් කරන්න ඕන. මොනවද කරන්න ඕනේ වෑයම්? 108 වැඩෑරුම් වෙලා තිබෙනවා තෘෂ්ණාව. මේ ආකාරයේ අපිට ආසාවක් තිබෙනවා. මේ ආසාවන් ඇති වෙන්න ඒ ආසාවන් පසුපස හඹා යන්න ඒ ආසාවන් ළඟා කරගත්තාම එතනින් ඇතිවීමක් සිදු වෙනවා නම් අපිට මේ බුදුදහමේ කියන කාරණා අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එක පියවරක් තබපුවාම ඉතින් තව අපිට ඉදිරියට පියවරක් තියෙනවා. එතෙන්නට ගියාම අපිට තව දේවල් ලබා ගන්නට හිතෙනවා. මුලින්ම රස්සාවකට යන අපි, ඊළඟට විවාහයක් සිද්ධ වෙන අපි, අමුදරුවන් හදන අපි, ගෙවල් දොරවල් හදන්න වෙහෙසෙන අපි නතර වෙනවද බලන්න. යාන වාහනයක් ගන්න තෝන් එතනින් නතර වෙන නොවන අපි නැවත අලුතින් එන වාහනයකට සිත බඳිනවා ගන්නට නොහැකි. මේක තමයි තෘෂ්ණාව කියන්නේ. මේ ආසාව වර්ධනය වෙන හැටි බලන්න. මේ ආසාව වර්ධනය වෙන එක ඔබට අධ්‍යයනය කරන්න. ඒ නිසා මේ ආසාව තෘප්තිමත් කරලා සිත මේ විදිහට ආසා වස්තුන් තමන් ලබාගෙන ගියත් ඒ ගැනීම ඉවර කරන්න බෑ. ආයුෂ ඉවරලා ඔබ මරණයටපත් වෙනවා. මේ ආකාරයේ විවිධ කාමයන් තිබෙනවා. කාම වස්තු. අපි මේ ඇහැට දකින හැම දෙයක්ම කාම වස්තු. අපිට කාම වස්තුන් ලබා ගන්න හිතෙනවා. ඒ පසුපස අපි හඹා යනවා. හඹාගෙන ගිහින් අවසානට කය දුර්වල වෙනකොට ඒවා කෙරෙහි අපි ලෝලත්වයෙන් හිතේ තද කරගෙන ඉන්නවා.